අයිවන් අද තර්කොස්ගේ සිනමා දැක්මේ 4 වෙනි දිනේ අද අපි කතා කරන්නේ අන්ද්‍රේ තර්කොස්ගේ මිර චිත්‍රපටය ගැන. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා ආචාර්ය සත්‍යංගනි. අයිවන් එක. අයිවන්. මිර චිත්‍රපටය තිරගත වෙන්නේ 975. මේක ටිකක් වෙනස් වර්ග චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මම නිකන් දල වශයෙන් චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් කියලා ඉන්නම් අපිට ඒක ලේසි වෙයි චිත්‍රපටයත් එක්ක ගත කරන්න. මේකේ ප්‍රධාන චරිතය ඇලෙක්සෙයි කියලා අවුරුදු අපිට ඇලෙක්සේ හමු වෙනකොට ඔහු අවුරුදු 40ක පමණ පුද්ගලයෙක්. නමුත් මේ අවුරුදු 40 ඇලෙක්සේ අපිට රූපයක් හිට දකින්න නැහැ චිත්‍රපටය පුරා. අපිට ඇලෙක්සියව පේන්නේ ඔහුගේ හඬින් විතරයි. සහ ඔහු අනිත් සෙසු පාත්‍ර වර්ගයා සමග ක්‍රියා කරන සම්බන්ධ වන ගනුදෙනු කරන ආකාරය. නැතු ඇලෙක්සේ මේ මැදිවියේ ඉන්න ඇලෙක්සේව අපිට කිසි අවස්ථාවක පේන්නේ නැහැ රූපයක් හැටියට. අපිට පේනවා මේ චිත්‍රපටයේ ගොඩනැගිලා තියෙන ඇලෙක්සේගේ මතකයන් හරහා මේ මතකයන් 930 ගණන් වල ඉඳන් මෑතට දිවෙන මතකයන්. ඒතකොට 930 ගණන් කියන්නේ ඇලෙක්සේගේ ළමා කාලය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 940 ගණන් වල අගභාගයේ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඇලෙක්සේගේ නවයෝන් යුගයේ නවයෝන් කියන්නේ ටීනේජ් ඇලෙක්සේව රයිට් ඊට පස්සේ අපිට හම්බ වෙනවා 60 දශකයේ අග 70 දශකයේ මුල වගේ මේ මැදිවියටපත් වූ ඇලෙක්සේ ඊට අමතරව අපිට හම්බ වෙනවා ඇලෙක්සේගේ මව සහ බිරිඳ මේ අවුරුදු 40ක් වෙන ඇලෙක්සේ අපිට 60 70 ගණන් වල හමු වෙන ඇලෙක්සේ විවාහ වෙලා දික්කසද වෙලා පුතෙක් ඉන්න පුද්ගලයෙක් ඔහුට පුතෙක් ඉන්නවා මේ එතකොට මේකේ මේ චරිත අපි හදපු විදිහ බැලුවොත් එහෙම ඇලෙක්සේගේ මව මරියා සහ මරියාගේ තරුණ කාලය කියන්නේ ඇලෙක්සේගේ ටීනේජ් කාලේ ඉන්න මව සහ ඇලෙක්සේගේ බිරිඳට රංගපාන්න එකම රංගන ශිල්පියෙක්. ඒතර මවගේ චරිතය කරන්නේ බිරිඳ නතාලියාගේ චරිතය කරන්නේ එකම රංගන ශිල්පියෙක්. ඊට අමතරව ඇලෙක්සේගේ නවයෝන් ඒ කියන්නේ ටීනේජ් ඇලෙක්සේගේ කැරක්ටර් එකයි ඔහුගේ පුතාගේ ඉග්නට් කියන ඒ කියන්නේ ඔහු අවුරුදු 40 ඇලෙක්සේගේ පුතාගේ කැරක්ටර් එකයි දෙකම කරන්නේ එකම නළුවෙක්. ඒතකොට මවගේ කැරක්ටර් එක නළුවම තමයි බිරිඳේ කැරක්ටර් එක කරන්නේ. පුතාගේ කැරක්ටර් එක කරන එකම තමයි ඔහුගේ එම වයසේ ඔහුගේ චරිතය කරන්නේ. ඒතර මේකේ ඔහු නිතර කියන දෙයක් තමයි මේ බිරිඳට ඔයා මගේ අම්මා වගේ කියලා. රයිට් ඊට පස්සේ අපිට ඔය අවුරුදු 40ක් විතර වෙන මැදිවියේ ඉන්න ඇලෙක්සේගේ මව හමු වෙනවා. ඇයට වෙන නිලියක් රඟපාන්නේ. වියපත් නිලියක්. ඇය තමයි අන්ද්‍රේ තර්කොස්කිගේ ඇත්ත අම්මා. දැන් එතනත් අපිට තියෙනවා වෙන ඩෙවලොප්මන්ට් එකක්. අපි දීර්ඝ වශයෙන් මේව කතා කරමු. මේ දැන් අපිට මේ කතන්දරේ දිගහැරෙන්නේ මෙන්න මේ වගේ පසුබිමක් එක්ක. ඒ කියන්නේ මේකට දෙවන ලෝක යුද්ධයට පෙර රුසියාව අපිට දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධ සමයේ රුසියාව සහ ඒ තියෙන දරිද්‍රතාවය අපිට හම්බ වෙනවා. ඊට පස්සේ 70 80 දශකයේ රුසියාව අපිට හම්බ වෙනවා. ඒවයි තියෙන මානව සම්බන්ධතා සහ පුද්ගල ගනුදෙනු සම්බන්ධතා ඒ වගේම ඒ යුගයේ සමාජයේ තියෙන සංස්කෘතික සමාජ කාරණා මේවත් එක තමයි මේ චිත්‍රපටය දිවෙන්නේ. මේ කතාව හැඩගහලා තියෙන්නේ මේ ඇලෙක්සේගේ මතකාවර්ජන හේට ඔහු කියන දේවල් එක්ක හැදෙන රූපත් එක්ක. එක අතකින් කියනවා මේක තර්කෝස්ගේ ඔටෝබයෝග්‍රැෆි එකක්. ඒ කියන්නේ ස්වයං චරිතාපදානයක් හැටියටත් හඳුන්වා ගන්න පුළුවන් චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම මිර. right? එතකොට මේ අපි මිර කියන අර්ථයත් එක්ක ඇයි මේක මිර එකක් වෙන්නේ? මොකද්ද මිර කරන්නේ? මොකද්ද කියන්නේ මේ කැටපත නිමිර කියන්නේ. ඒතර මිර එකෙන් මොකද්ද ප්‍රතිබිම්බණය වෙන්නේ කියන කාරණාත් එක්ක අපි මේ සාකච්ඡාව අරන් යමු. ඊට පස්සේ බලමු කොහොමද යන්න පුළුවන් කියලා. එනවා. ඔව්. ඇත්තටම සමීර මේ ඒකේ ඍජුවම මේක ඇයි මිර කියලා කියන්නේ තර්කොස්කි මේ ඇයි මේ සිනමා පටේට එවැනි නමක් දැම්මේ කියන එකට යම්කිසි මූලයක් තියෙනවා. ඒකට පසුබිම වූ ඉතිහාසයක් තියෙනවා. ඒ තමයි අන්ද්‍රේ තර්කොස්කි අන්ද්‍රේ රුබ්ලෝව් කියන සිනමා පටේ නිර්මාණය කරන අවධියේදී
ඔහුට දැඩි පිපාසාවක් ඇති වෙනවා තමන්ගේ චරිතාපදානය. එහෙම නැත්නම් ආත්ම ප්‍රකාශනය. ඒ කියන්නේ සාමාන්‍ය ආත්ම ප්‍රකාශනවාදී සිනමාව කියන එක පොදුවේ ගත්තම ඔහුගේ සෑම සිනමා කෘතියකම දකින්න ලැබෙන ලක්ෂණයක්. නමුත් ඊට අමතරව තමන්ගේ ආත්මය වෙමෑරීමේ දැඩි පිපාසාවක් ඔහුට ඇති වෙනවා. ඇතරම ඔහු අන්ද්‍රේ රුබ්ලෝව් නිර්මාණය කරමින් ඉන්න ඒ කියන්නේ සෙට් එකේදී දැඩි විදිහට ඒ නිර්මාණය තුළ ඉඳගෙනත් තමන්ගේ ඉදිරි නිර්මාණය ගැන ඔහු සිහින දකිනවා. ඊට පස්සේ ඔහුට අවශ්‍ය වෙනවා මේ නිර්මාණය අන්ද්‍රේ රුබ්ලෝව් ඉවර කරන් පස්සේ තමන්ගේ ඊළඟ කෘතිය හැටියට නිර්මාණය කරන්න. නමුත් කිසියම් වූ ඒ කියන්නේ දැන් රුසියානු සමූහාණ්ඩය තුළ ඒ වකට තිබිච්ච යම් දේශපාලන සමාජ තත්ත්වයන් වගේම නිර්මාණකරුවන් කෙරෙහි ඒ සමූහාණ්ඩුව ඇති කරපු බලපෑම සහ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තියෙන අවසරය බරපතල සොයා ගැනීමේ තත්ත්වය ආදී විවිධ හේතු උඩ ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ ඊළඟ කෘතිය හැටියට සොලාරිස් කියන කෘතිය නිර්මාණය කරන්න. එතෙන්දී ටාර්කෝස්කි කිසිසේත් මේක මේ හැඟීමකින් නෙමෙයි මේ තීරණය ගන්නෙ. නමුත් ඔහුට සිද්ධ වෙනවා සොලාරිස් නිර්මාණය කරන්න. ඔහු ඒ සොලාරිස් තුල වෙනත්ම ආරයක සිනමා ආඛ්‍යානයක් නිර්මාණය කළත් ඒ කියන්නේ අපි දන්නවා මේ ඒක ඇන්ටි ස්ටාර් වෝස් කියන සංකල්පය යටතේ තමයි ස්ටාර් වෝස් කියන චිත්‍රපටයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් හැටියට තමයි ඔහු නිර්මාණය කරන්නේ. නමුත් ඒ නිර්මාණය තුල ඉඳගෙනත් ඔහුට අවශ්‍ය වෙනවා තමන්ගේ වූ ඒ කියන්නේ තමන්ගේ ආත්මය වමාරන්න. එහෙම නැත්නම් තමන්ගේ ජීවිත කතාව එළියට අරගෙන එක සිනමා කෘතියක් හැටියට එළි දක්වන්න. එතෙන්දී සොලාරිස් චිත්‍රපටයේ අගහරියේ දර්ශන තලය තුලදී ඔහු තමන්ගේ කැමරාකරුවාට පවා කියනවා මට නම් මේ චිත්‍රපටය දැන් කරන්න ඇති වෙලා තියෙන්නේ. මම මේ කැමැත්තකින් නෙමෙයි කරන්නේ. මොකද මට කරන්න අවශ්‍ය වෙලා තිබුණේ මේක නෙමෙයි කියලා. ඉතින් එහෙම කියලා ඔහු ඊට පස්සේ නමුත් ඔහුට අවස්ථාව ලැබෙනවා මේ සිනමා පටය කරන්නේ. ඒ කියන්නේ මේ සුවිශේෂ මිරර් කියන සිනමා කෘතිය. නමුත් ඔහු ඒකට මුලින්ම නම තියන්නේ It's a Beautiful Day කියලා. ඒ කියන්නේ ඔහුගේ පියා විසින් අසේනි මේ ටාර්කෝස්කි විසින් රචිත කවියක් තියෙනවා. ඒ කවියේ හෙඩිම තමයි එහෙම නැත්නම් ඒ කවියේ තියෙන මූලික තේමාව තමයි ලස්සන දවසක් කියන එක. ඉතින් ඔහු ඒ අර්ථයෙන් තමයි තමන්ගේ ඒ ආත්ම ප්‍රකාශනවාදී එහෙම නැත්නම් තමන්ගේ ඔටෝබයෝග්‍රැෆිකල් මේ මූවි එක නිර්මාණය කරන්නට සැලසුම් කරලා තිබුණේ. පසුව තමයි ඔහු ඒට මිරර් කියලා කියන චිත්‍රපටයේ රූපගත කිරීම සියල්ල අවසන් කරන් පසුව තමයි ඔහු මිරර් කියන නම ඊට යොදන්න පෙළඹිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් අන්තර්ජාලයේ ඔස්සේ ලැබෙන තොරතුරු අනුවනේ අපි මේ සියලු කාරණා හෙළිදරව් කරන්නේ. මොකද අපි කිසිවෙකුටත් ටාර්කෝස්කිව හෝ ඔහු අවට ඒ සමාජ වටපිටාව අපිට මොන ගහලා නැති හින්දා. ඉතින් කොහොම හරි ඔබ අහුව ප්‍රශ්නට ඍජුව පිළිතුරු බඳිනවා නම් ආන්ද්‍රේ ටාර්කෝස්කි අර මං කලින් කියපු ආකාරයට පුදුමාකාර විදිහ පීඩනයක් ඔහුට තිබිලා තියෙනවා තමන්ගේ ජීවිතයේ ඇතුළාන්තය නිර්මාණයක් ඔස්සේ එළියට වමාරන්න. එතෙන්දී දැන් ඔහු මේක නන් ලීනියර් මෙතඩ් එකකට එහෙම නැත්නම් නැරටිව් එකක් හැටියට ඔහු ඉදිරිපත් කරන්න තීරණය කරන්නේ ඔහුගේ මනසේ මැවෙන මනක්කල්පිත සිතුවම් එහෙම නැත්නම් මනස් චිත්‍ර හැටියට ඔහු මේ සිනමා පටය එළි දක්වන්නට රුචිකත්වයක් දක්වපු නිසා. ඒකට හේතුව දැන් ඔහුම කියනවා දැන් ඔබ සඳහන් කරා ටාර්කෝස්කි ගේ පියා ඔහු ළමා කාලයේදීම ඔහුගේ මවගෙන් අයින් වුණා කියලා. ඒ අත්දැකීමම ටාර්කෝස්කිට තියෙනවා. ඇත්තටම ටාර්කෝස්කිත් තමන්ගේ පියා වගේම තමන්ගේ බිරිඳත් දරුවත් ඔවුන්ගේ ජීවිතේ එක්තරා අධ්‍යයනකදී අතහැර දමා යනවා. ඉතින් ඒ සමහර තීරණත් එක්ක හැම මිනිස්සෙක්ටම තමන්ගේ අභ්‍යන්තරය තුළ කිසියම් වූ ගැටුමක් අර්බුදකාරී තත්ත්වයන් ඒ වගේම සහකම්පනය ඒ වගේම මෙලන්කොලියාවක් ඒ වගේම සමහරලාට හුදෙකලාව කියන දේ හරිම රිදුම් දෙන තැනක බලපාන
අවස්ථා අනන්ත අප්‍රමාණව තර්කොස්කිටත් මුණ ගැහෙන්නේ නැති. ඉතින් ඒ දේවල් එක්තරා විදිහකට කොන්ෆෙෂන් එකක් විදිහට එහෙම නැත්නම් පාපෝච්චාරණයක් විදිහට ඔහුට එළියට දාන්න අවශ්‍ය වෙනවා තමන්ගේ සිනමා කෘතියකින්. ඉතින් ඒ හින්දා තමයි ඔහු තමන්ගේ මනසේ මැවිච්ච ළමා කාලය තමාගේ තරුණ විය මැදිවිය ඒ කියන්නේ තමන් මේ චිත්‍රපට ඉදිරිපත් වෙන්නේම මරණාසන්නව ඉන්න පුද්ගලයෙක් තමන්ගේ ඩෙත් බෙඩ් එකේ ඉඳගෙන ජීවිතේ ඉස්සරහට පස්සට ආදි වශයෙන් මනක් කල්පනය කරන ආකාරය. ඒ අතරේ ඔහුගේ ජීවන අත්දැකීම් ඒ කියන්නේ ඒක යුද සමයක් පූර්ව යුද සමය සහ පශ්චාත් යුද සමය කියන කාලවකවානු තුනම ඔහුගේ ජීවිතයේ අත්දැකීම් ඔහු බෙදා හදාගත්ත හින්දා ඒ සැබෑ තත්ත්වයනොත් ඔහු එහි කොටස් හැටියට ඉදිරිපත් කරන අතරේම තමන්ගේ මනසේම වෙන මනෝමූල සංකල්පනාවන් එහෙම නැත්නම් සිහින හැටියට ඔහු ඉදිරිපත් කරන යම් chapters තියෙනවා. එතකොට ඒ සියල්ල තුලින් ඔහු උත්සාහ කරන්නේ තමන්ගේ ඇතුළාන්තය කිසිදු පීඩනයකින් තොරව කිසිදු සැලැස්මකින් තොරව කිසිදු නිශ්චිත ආඛ්‍යානයකින් තොරව එළියට මුදාහරින්න. ඒ හින්දාම තමයි ඒක නන්ලීනිය විදිහට පෙළ ගැහෙන්නේ. ඉතින් එතෙන්දී අර නැවතත් බහව ප්‍රශ්නෙට මම සමීප වෙනවා නම් ඇත්තටම තාක්ෂණික අවශ්‍ය වෙන්නේ තමන් නිර්වත් වන්න. එතෙන්දී එක්තරා අවස්ථාවකදී මාධ්‍යවේදියෙක් අහනවා ඔහුගෙන් ඔබ ඔබේ ජීවිතය කොහොමද මෙතරම් නිර්භය විදිහට ඉදිරිපත් කරන්න තීරණය කරේ කියලා. ඊට පස්සේ ඔහු කියනවා ඇත්තටම අපි අපේ ජීවිතේ කිසියම් ආකාරයක සංගවා තබාගෙන නිර්මාණයක් තුල ඉදිරිපත් කරොත් ඒ තුලින් ඇත්තටම අපිට මිනිසු ඉදිරියේ අරීට වඩා නිර්වත් වෙන්න වෙනවා. මොකද මිනිස්සුන්ට ඒ තුල තියෙන ව්‍යාජය අහු වෙන්න පුළුවන්. නමුත් අපි සමස්තයක් හැටියට තමන්ගේ මුළු ආත්මයම මුළුමනින්ම නිරාවරණය කරොත් ඒක මිනිස්සුන්ගේ ජීවිත අභ්‍යන්තරයට එහෙම නැත්නම් ඔවුන්ගේ ආත්මයන් සලිත කරන්නට බලපාන්න පුළුවන්. එතකොට මගේ නිර්මාණය කියලා නෙමෙයි ඔවුන් එක නරඹන්නේ. ඒ නිර්මාණය තුල තියෙන සුවිශේෂී තැන් ඔවුන් තමන්ට ආවේනික කරගෙන ඒ ඔවුන්ගේ නිර්මාණයක් හැටියට නරඹන්නට පෙළඹේවි කියලා. ඉතින් ඇත්තටම තාර්කොස්කි දර්පණය එහෙම නැත්නම් මේ කියන්නේ මිර එකක් හැටියට මේ කෘති ඉදිරිපත් කරන්නේම තමන්ගේ ප්‍රතිබිම්බය ඉස්සරහ පිට තියලා තමන් නිර්මාණය කරන ආකාරයටම ඒ ප්‍රතිබිම්බය දිහා බලලා ඒ සිතුවම් ඔස්සේ ප්‍රේක්ෂකාගාරයකට තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ ජීවිත ඒ තුලින් දකින්නට තියෙන අවසරය ඒ තුලින් නිර්මාණය කරලා. ඉතින් ඒ හින්දාම තමයි තාර්කොසි මම හිතන්නේ මුලින් It's a Beautiful Day කියන නම වෙනුවට මිර කියන නම යොදන්නට තීරණය කරන්නට ඇත්තේ. ඔව් ඇත්තම මේ තාර්කොස්කිගේ මේ චිත්‍රපටයේ එනවා කිව්වාගේ කතා කරන්න ගොඩක් ඔහුගේ මතකයන්නේ. ඒ කියන්නේ මේ චිත්‍රපටයේ නම් ඇලෙක්සේ කියන තරුණයාගේ මතකයක්. මේ මැදිවියේ ඉන්න පුද්ගලයාගේ මතකයක්. ඒතකොට තාර්කොස්කි කියනවා එක තැනක මේ මතකය කියන එක පරිකල්පනය සහ නිර්මාණාත්මක භාවයේ ගොඩනැගීමක් කියලා. ඒ කියන්නේ ඉමේජිනේෂන් ක්‍රියේටිවිටි කියන එකේ කන්ස්ට්‍රක්ට් එකක්. හරියට තමයි මතකය ගන්න. ඒතකොට මේ කන්ස්ට්‍රක්ට් එක තමයි ඔහු විෂුවල් නරේටිව්වට ගේන්න උත්සාහ කරන්නේ. ඒතකොට මේ මම හිතන්නේ මේකේ තාර්කොස්කිගේ අනිත් ෆිල්ම්ස් එක බැලුවත් මේකේ මේ විෂුවල් නරේටිව් එකේ නැත්තම් මේ ආඛ්‍යානීය ව්‍යුහය ටිකක් සුවිශේෂී. ඒක පොඩ්ඩක් දිගගෙන පොඩ්ඩක් කතා කරමු කියන්නේ. ඔව්. මෙහි ආඛ්‍යානයේ මම අර කලින් කිව්වා වගේ ඒ කියන්නේ විවිධ අධිරවල් යම් ආකාරයකට කියන්නේ එකිනෙකට කලතාලමින් එහෙම නැත්නම් එකිනෙකට මුහු කරමින් සමහරලට ෆ්‍රැග්මන්ට් එකක් හැටියට ඒක කඩා බිඳ දමමින් ඉදිරිපත් කරන නන්ලීනී ආඛ්‍යාන ශෛලියක් මේකට ඔහු ඇතුළත් කරන්නේම මිනිසෙක්ගේ සිතුවිලි කියන දේ අපිට හැඩයකින් යුතුව කිසියම් නිශ්චිත ආකාරයකට ගලපන්නට ඉදිරිපත් කරන්නට බෑ. මොකද මිනිසෙක් හැටියට අපි තමන්ගේ සිතුවිලිත් එක්ක නිමග්නව ඉන්නවා නම් අපේ හිතට ගලාගෙන එන ඒ හැඟීම් වල ඒකාකාර බවක් නැහැ. එහි පෙළගැස්මක් නැහැ. එහි හැඩයක් නැහැ. එහි කිසියම් වූ නිර්මාණය කරන ලද
කවරයක් නැහැ. ඒ තුල තියෙන්නේම තමන්ගේ හිතට ඕනේ හැටියට ගලාගෙන එන හැඟීම් මාලාවක් පමණයි. ඉතින් ඒ තුලින් තමයි ඔහු මේ සිනමාපටයේ ආඛ්‍යානය නිර්මාණය කරන්නේ. ඇත්තටම ඔහු මේ සිනමාපටයේ නරඹනකොට මම හිතන්නේ බොහෝ අය ඇතැම් විට නරඹලා ඇති. සමහරට නරඹපු නැති කෙනෙකුට නරඹද්දි තේරෙයි. මේ සිනමාපටය තුල වර්ණ සහ කළු සුදු කියන ආකාර දෙකෙන්ම රූප ඉදිරිපත් කරනවා. ඒ වගේම ටාර්කොස්කි මේ සිනමාපටය මේ නිර්මාණය කළා තියෙන්නේ තනි කැමරාවකින් නෙමෙයි. ඒ කියන්නේ ඇරි කැමරාව ඔහු පාවිච්චි කරන වර්ණ රූප ගැන්වීම සඳහා. නමුත් 16mm වගේම 8mm කැමරාස් දෙකකිනුත් ඔහු අවස්ථා කීපයකදී මේ පටිගත කිරීම කළා තියෙනවා. ඒ වගේම ඔහු ලයිබ්‍රරි මැටීරියල්, ඒ කියන්නේ යුද්ධයේ තියෙන සැබෑ රූපපටත් මේ සිනමා නිර්මාණය තුළට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මේ ආඛ්‍යානය තුළ තියෙන අනිත් වැදගත්ම කාරණය තමයි මෙහි ඔහුගේ පියා අසේනි ටාර්කොස්කිගේ කවි ඔහු පෙළගස්සලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් කවියක් නිර්මාණයක් තුළට පෙළගස්වද්දී අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා ඒ රූපපටයත් එක්ක ඒ නැරටිව් එකක් හැටියට ඉදිරිපත් කරන කවිය ගලපලා ඒ තුලින් මතුවන තුන්වෙනි අදහසක්. ඒ කියන්නේ third meaning එකක් එහෙම නැත්නම් යටිපෙලක් සබ්ටෙක්ස්ට් එකක් අපි කියව ගන්න. නමුත් ටාර්කොස්කි කියනවා ඔහුගේ නිර්මාණය නරඹද්දී එසේ යටිපෙල කියවීමක් කරන්න එපා කියලා. මොකද ඔහු කියනවා එහෙම යටිපෙලක් සහිතව යමක් නිර්මාණය කරා නම් මම ඒ තුල කිසියම් නිශ්චිත බවක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු සිම්බොලිසම් කියන දේ ඔහු පාවිච්චි කරලා ඒ තුල සංකේතීය රූපමවන්නට වෑයමක් යෙදුනා නම් ඒ සංකේතීය රූපවලට නිශ්චිත අර්ථයක් හෝ අර්ථ කිහිපයක් කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් කියලා. නමුත් ඔහු කියනවා එවැනි අර්ථ කිහිපයක් හෝ අර්ථයක් ඒ තුලට ඉදිරිපත් කරන්නට ඔහු පුද්ගලිකව කැමති නැහැ. මොකද එතකොට ඒ තුල යම් කොටුවීමක් වෙනවා. ඒක යම් කිසි නිශ්චිත තැනක නතර වෙනවා. නමුත් ටාර්කොස්කි කියන්නේම තමන්ගේ විශේෂයෙන්ම මේ මිරර් කියන සිනමා කෘතිය කියව ගන්න උත්සාහ කරන්න එපා. මේ කෘතිය විඳින්න, මේකත් එක්ක මුහු වෙන්න, මේක ඔබේ ආත්මයේ කොටසක් බවට පරිවර්තනය කරගන්න, මේක තුල ඔබ ජීවත් වෙන්න කියලා. විශේෂයෙන් මෙහි ඒ තුලින් ඔහු කියන්නේ මේ තුල තියෙන හැඟීම, භාවය අල්ල ගන්නවා මිසක මේක අත්දැකීමක් කරගන්නවා මිස මෙතනින් එහාට මේක තුල තියෙන අර්ථ සහ විවිධ රටාවන් ගලපලා තේරුම් ගන්න උත්සාහ කරන්න එපා කියලා. ඒක මම ඇත්තටම කල්පනා කරා ඇයි ඔහු එහෙම කියන්නේ නැත්තේ කියලා. ඇත්තටම මේ සිනමාපටය නරඹද්දිත් ඔහුගේ ප්‍රකාශනයන් මම නිරීක්ෂණය කරද්දිත් මට හිතුනේම දැන් අපි හිතමු අපි කෙනෙක් ගැඹුරු මුහුදු පතුලට කිමිදෙනවා. එතකොට මේ පුද්ගලයා ගැඹුරු මුහුදු පතුලට කිමිදුනහම ඒ තුල තියෙන්නේ වෙනම ලෝකයක්. අපි එළියේ දකින බාහිර ලෝකයට වඩා සාගර පතුලේ ලෝකය වෙන අත්දැකීමක්. ඒ කිමිදුම් කරුවා යම් තැනකදී ඒ අවට තියෙන ගල් පරහු දකිනවා, විවිධ වර්ගයේ මාළුන් දකිනවා, විවිධ වතුරේ තියෙන කිසියම් ආකාරයක විවිධ රළ පහරේ තියෙන චලන වල යම් යම් තත්ත්වයන් ඔහු අත්දකිනවා. නමුත් ඔහු ඒවා කෙරෙහි විශේෂ අවධානයකින් ඒවා නිරීක්ෂණය කරන්න ගියොත් ඔහුට අර මුහුදු පතුල තුලට ගිහිල්ලා ඒ කිමිදිලා ගන්න හැඟීම, ඒ දැනෙන තමන්ට දැනෙන දේ ඔහුට මිස් වෙනවා. ඔහු ඊට වඩා අවට තියෙන දේ එකින් එක නිරීක්ෂණය කරන්න නිරීක්ෂකයෙකු බවට පත් වෙනවා. ඒකම තමයි මට නැවත කියන්න වෙන්නේ. අපි විශාල ඝන වනාන්තරයක් ඇතුළට ගියොත්, අපි තනියම ගමන් කරොත් අපිට වනාන්තරය තුල තියෙන ඒ හුදකලා බව, ඒ තියෙන අවට වටපිටාවේ තියෙන උෂ්ණත්වය, එහෙම නැත්නම් ඒකේ තියෙන වර්ණ, එහෙම නැත්නම් ඒකේ තියෙන යම් ආකාරයක විවිධ හැඩතල අපි එකින් එක අරගෙන නිරීක්ෂණය කරන්න ගියොත් අපිට අර හැඟීම මගහැරෙනවා. ඉතින් ටාර්කොස්කි කියන්නේම තමන්ගේ මේ සිනමා පටය තුල වෙන්වෙන් වශයෙන් මේ කියවා ගන්නට, එහෙම නැත්නම් ඒකේ තියෙන කවි පේලියට ඒකට පාදක වන රූපය ගලපලා ඒ තුලින් තුන්වන අර්ථයක් මතු කරගන්න ඔබ උත්සාහ කරොත් ඔබ ලිමිට් වෙන්න පුළුවන්. ඒ තුල ඔබට මගහැරෙන්න පුළුවන්, විශේෂයෙන්ම මේ සිනමා අත්දැකීම ඔබට මගහැරෙන්න පුළුවන් කියලා.
ඉතින් ඒ තුලින් තමයි තාර්කොස්කිගේ තියෙන මේ සුවිශේෂත්වය අපිට මුණ ගැහෙන්නේම. මොකද හුඟක් වෙලාවට සිනමා කෘතියක සබ්ටෙක්ස් එකක් තියෙද්දි එහෙම නැත්නම් යටිපෙළ සහිත සංකේත රූප තියෙද්දි හුඟක් වෙලාවට හැම තැනකදීම අපි දකින්නේ නිර්මාණකරුවෙකු ඒක పూర్වයෙන් සැලසුම් කරලා කිසියම් ආකාරයක ප්‍රේක්ෂකාගාරයකට ඉදිරිපත් කරන නිර්මාණාත්මක හැඟවුමක් හැටියට. හැබැයි තාර්කොස්කි කියන්නේ එවැනි හැඟවුම් ඔහු කිසිසේත් කරන්න කැමති නැහැ කියලා. දැන් පොදුවේ ඔහු කියන දෙයක් තමයි ඔහු සර්ජි අයිසස්ටයින්ව එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. දැන් විශේෂයෙන්ම ඔහු මොන්ටාජ් ක්‍රමය තුලින් මතු කරන්න හදපු ඒ වෑයම ඔහු මේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මොන්ටාජ් රූප තුලින් ඇතරම සර්ජි අයිසස්ටයින් ඉදිරිපත් කරේම රූප දෙකක් එකිනෙකට ගලපලා ගන්නව තුන්වෙනි අර්ථය කියන එක. ඉතින් ඒ concept එකම තාර්කොස්කි එක හෙලා ප්‍රතික්ෂේප කළා. ඔහු කියන්නේ ඔහුගේ සිනමාව කියන්නේම ඔහුගේ ආත්මය තුල තියෙන හැඟීම මිසක ඒක හැඟීමක් බවට පරිවර්තනය කරගෙන ඒක අත්දකින්න කියන එක මිසක ඒක තුල තියෙන රටා ඒක තුල තියෙන අර්ථ ගවේෂණය කරන්න එපා කියලා. කොටින්ම තාර්කොස්කිගේ සිනමාවේ මම දකින විශේෂත්වය තමයි ටෙක්ස්චර් කියන එක. ඒ කියන්නේ ඔහුගේ රූපයක් දිහා බැලුවත් අපිට ඒ තුල තියෙන ගැඹුරු ඒ කියන්නේ හැඟීම. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් විශාල කුඹුරු යායක මුල්ම රූප පටේ තියෙනවා ඔබ දකින අවස්ථාවේ ඔබට දැනෙයි. මේ කුඹුරු යායේ මැදින් අර දොස්තරවරයා ඇවිදගෙන එනවා. එතකොට නටාලියා ඉඳගෙන ඉන්නවා යම් කිසි කණුව මේ පොල්ලක් උඩ. ඒ රූපය තුල අපි ටික වෙලාවක් බලාගෙන ඉඳද්දී අපිට දැනෙන්නෙම ඒ ගොයන් හුලකට හෙලවෙන ඒ චලනයත් එක්ක ඇතිවෙන ඒ අමුතු කියන්නේ අපිට ඒ සීතල ඇඟට දැනෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම ඒක ඇතුලේ තියෙන වර්ණ තුලින් අපි ඒ වර්ණ එකින් එක හඳුනා ගන්නවට වඩා ඒ වර්ණ තුලින් අපිට ඇතිවෙන මානසික හැඟීම අපි තුල ඇතිවෙන මානසික කියන්නේ නිවීම එහෙම නැත්නම් අපිට දැනෙන රිලැක්සේෂන් එක මං හිතන්නේ අරීට වඩා අපි වෙන්කොට හඳුනා ගන්නවට වඩා වෙනස් එකක්. ඉතින් ඒ වගේම ඔහුගේ මනංකල්පිත රූප තුලින් පවා ඔහු කියන්නේ මේක මගේ ඔළුවේ මේ වෙන දේ. ඔබ මේක ඔබටත් ආවේනික කරගන්න නම් ඔබ මේක තුල ජීවත් විය යුතුයි කියලා. ඔහුගේ මේ මිර සිනමාපටිය මේ මුදා හරිද්දී ප්‍රේක්ෂකාගාරයෙන් ඔහුට අර මික්ස් රියැක්ෂන්ස් කියලා කියන්නේ ඒ වගේ එකකට එකක් පරස්පර විරෝධී ප්‍රතිචාර ලැබිලා තියෙනවා. සුඟක් වෙලාවට සමාජයේ ඉහළ එලිට් සොසයිටි එකේ ඉන්න ටිකක් ඔය ඉහළ අධ්‍යාපනික පසුබිමක් සහිත මිනිස්සු ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන් වගේ අය බලලා මේ සිනමා කෘතියට තදින් දෝෂාරෝපණය කළා කියලා තිනවා. මේක ඇතුලේ තියෙන දේවල් තේරුම් ගන්න අපි මහ පුදුම අමාරුවකින් දැඟලුවා. චිත්‍රපටිය බලලා පැයක් විතර යනකොට මට තද ඔළුව කැක්කුමක් ඇති වුණා. ඉතින් ඒ හින්දා මම ශාලාවෙන් නැගිටලා ගියා කියලා. නමුත් එසේ නොවන අතිශය සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් ඔහුට ළඟට ඇවිල්ලා තර අවස්ථාවකදී කියලා තියෙනවා මේක මගේ කතාව. ඔබට කවුද කිව්වේ? මට හරි පුදුමයි ඔබ මගේ කතාව කොහින්ද හොයාගත්තේ කියලා. ඇත්තටම ඔබට බොහොම ස්තුතියි මේ කතාව නිර්මාණය කරාට. මෙච්චර කාලයක් මට දැනෙලා තිබුණේ මං තනි වෙලා මේක කාටවත් මට කියා ගන්න බැරුව මං මගේ ඇතුලේ තද කරගෙන හිටියා. නමුත් අද ඔබ ඒක මුළු ලෝකෙටම කිව්වා කියලා. ඉතින් අන්න ඒ දේ තුල තමයි තාර්කොස්කිව අපිට මොන ගැහෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සිනමා කෘතිය අපි අත්දැකීමක් කරගන්නවා විනා මේක තුල අපි විවිධ මානයන් තුල කිමි දෙමින් එහි හැඩතල කිරාමෙන බලන්නට උත්සාහ කරනවා නම් මම හිතන්නේ මේ සිනමා කෘතිය අපිට මග හැරේවි තාර්කොස්කිගේ අර්ථකථනීම කියනවා නම්. හොඳට මේ ඉනෝකාගේ ප්‍රකාශයට පොඩි සාක්ෂියක් මම මේ නෝට් එකක් දානවා මේ තාර්කොස්කි කියපු දෙයක්. මේ තාර්කොස්කි එක වෙලාවක මේක අර්ථ මේක හරි මේ අර්ථ ගන්නවන්න ගියාම තියෙන ප්‍රශ්න ඇත්තට මේක කොහොමද තේරුම් ගන්න කියන එක තාර්කොස්කි එතන කියනවා අහුවාම මේ ඔබේ සිනමාව තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද මොකද්ද කියන්න හදන්නේ කියලා. ඒතර ඔහු කියනවා මේ ඔව් රිෆර් ගන්නේ මම පණ පිටින් ඉන්න කට්ටිය නේ මැරිච්ච කට්ටිය ගැන කියලා මම කියන්නම්.
උදාහරණයක් වශයෙන් ගන්න නිකන් ලියෝ ටෝල්ස්ටෝයි නැත්නම් බාක් නැත්නම් ලියනාඩෝ ඩා වින්චි ඔය කට්ටිය රයිට් ඒගොල්ලෝ ඔක්කොම පිස්සු මම මේ ගියාගත්තේ සිංහලෙන් දාලා මම කියවන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කලාව ගැන හිතන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. කියන්නේ කලාව හිතලා කියන්නේ කලාව මම මෙහෙම කරනවා කියලා කන්ස්ට්‍රක්ට් එකකට හිතලා කරා කියලා නෙමෙයි කියන්නේ. රයිට්? ඒ ඔක්කොටම තිබ්බ යම් ආවේශයක්. ඒ වචනේ ප්‍රොසෙස් කියලා කියන්නේ මේ මොකද ඒට ආවේශයට වඩා එක අපි කියමු වැහිලා හිටියේ කවුරු හරි. හරි? වැහිනවා කියලා කියන්නේ අපි රයිට්? they all are possessed. ඒගොල්ලන්ගේ නිර්මාණ කෘති පැහැදිලි කරන්න අමාරුයි. ඒ නිර්මාණ ගැන බොහෝ අය බොහෝ දේ කතා කරලා තියෙනවා. ඒත් කිසි කෙනෙක් කිසි දෙයක් කියන්න සමත් වෙලා නැහැ. right? ඒකෝකාර මේ sacrifice එකේ වචනය ගැන අපි කතා කරපු වෙලාවත් ඕකම තමයි කිව්වේ. කියන්නේ බොහෝ දේ කියනවා නමුත් බුත් කියලා අන්තිමට. ඒකට හේතුව ඔහු කියන්නේ miracles can't be explained. ප්‍රාතිහාර්යයන් පැහැදිලි කළ නොහැකි. මක්නිසාදයක් ප්‍රාතිහාර්ය යනු දෙවියන් වහන්සේ. ඔහු කලාකරුවා නිර්මාණකරුවා හැටියට දෙවියන්ගේ නිර්මාණය හා සම කරගෙන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒකතොර ඒක ඇයි ඒක එක්ස්ප්ලেইন කරන්න කියන තැන තමයි හොයන්නේ. ඒ කියන්නේ ඒක මේ පැහැදිලි කරන්නේ ඇයි කියන තැන. right? එතකොට දැන් අපිට හුරු වෙලා තියෙන දේවල් කියවා ගැනීමේ නැත්තම් ලිටරසි එකක් තියෙනවා මේ සිනමාව සම්බන්ධ වෙන්න පුළුවන් කලාව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර මේකත් එක්ක මේක හරි මේ ඒ කියන්නේ වෙන ප්‍රවේශයක්. ඒතර අපි කොහොමද අපි තර්කෝස්කි බලන්නේ කියන ප්‍රශ්නය. ඒ කියන්නේ අපි කොහොමද තර්කෝස්කි වගේ සිනමා කරන එක එක්ක හුවෙන්නේ. ඒ කියන්නේ අපි මොකද්ද අපිට ෆීල් වෙන්න ඕනේ කියන කාරණය එක්ක බැලුවොත් එහෙම ඇයි අපි මේ ෆිල්ම් එකත් එක්ක ඉන්නේ මේක අපිට ෆීල් වෙන්නේ කොහොමද කියලා අපිට ඔඩියන්ස් එකට ප්‍රශ්න වෙන්න පුළුවන්. රයිට් එතකොට මේ නරේටිව් ස්ට්‍රක්චර් එකක් නැතිව ඒ කියන්නේ පැහැදිලි ගලායන නරේටිව් එකක් නැතුව පැහැදිලි නිශ්චිත ප්‍රකාශනයක් නැතුව අත්දැකීමක් හැඟීමක් වගේ දෙයක් කියවනකොට මම හිතන්නේ තර්කෝස්කි අමාරුයි කියලා කියන්නේ මේ කියවන්න ගන්න උත්සාහයෙන්ද. එතකොට මේ තර්කෝස්කි ඔඩියන්ස් එක මොන වගේද මොනකට දෙක ඒක මොන වගේ ඔඩියන්ස් එකක්ද තර්කෝස්කි තුල හිටපු ඔඩියන්ස් එක මොන වගේ වෙන්නේ නැද්ද නෑ ඇත්තටම හැමදාමත් තර්කෝස්කිට ඉඳලා තියෙන්නේ බොහොම සීමිත ප්‍රේක්ෂක ආකාරයක් මොකද අර මානසික පරිචය එහෙම නැත්නම් මානසික නැමියාව හැම පුද්ගලයෙක් තුළින්ම අපිට බලාපොරොත්තු වෙන්න බෑ මොකද එක්තරා විදිහක ඒක භාවනාවක් වගේ අර තර්කෝස්කි කියන වගේ හැඟීම විඳ ගැනීමේ අවස්ථාවක්. එතකොට ඒක දැන් රුසියාවේ කියන්නේ ඔහු ඒ චිත්‍රපටයේ මුදා හැරපු අවධියේදී සාමාන්‍යයෙන් රුසියානු සමූහාණ්ඩුව හැම නිර්මාණකරුවෙක්ගේම සිනමා කෘති పూర్වයෙන් නරඹලා එය මහජන ප්‍රදර්ශනයට තැබිය යුතුයිද නැද්ද කියන විනිශ්චයට එළඹෙනවා. ඇත්තටම ඔහුගේ සිනමා මේ පටය නරඹලා ඒ තියෙන කලා මණ්ඩලය ඊටාම නිර්දය විදිහට හඳුන්වලා තියෙනවා මේක තර්කෝස්කිගේ ඩවුන්ෆෝල් එකක් කියලා. ඒ කියන්නේ කඩා වැටීමක්. මේක ඊටාම අසාර්ථක සිනමා කෘතියක් කියලා. ඉතින් නමුත් තර්කෝස්කි එකකින් සැලිලා නැහැ. මොකද ඔහු හරියටම දැනගෙන ඉඳලා තියෙනවා තමන් මොකද්ද කරේ කියලා. එහෙම කියලා ඔහුගේ සිනමා කෘතිය ඇත්තරම නමුත් අර දැන් ඔහුට යම් ආකාරයක බරපැනක් දරන්න වෙනවනේ මේක මුදා හැරීමේදී ඒක ප්‍රදර්ශනය කිරීමේදී ඒ හින්දාම තර්කෝස්කිට සිද්ධ වෙලා තියෙනවා මේ බොහොම සීමිත සිනමාහල් කිහිපයක ප්‍රචාරයකින් පූර්ව ප්‍රචාරයකින් තොරව ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් මුකුත් නැතුව ඒ බොහොම නිකන් ඔහේ අතාරිනවා වගේ මේ සිනමා පටය මුදා හරින්න. නමුත් ඒ වගේම මේ රුසියානු සමාජය විසිනුත් එවකට ඒ සිනමා කෘතිය හරියට අල්ලගෙන තිබිලා නැහැ. නමුත් එක්තරා බටහිර විචාරකයෙක් මං හිතන්නේ අතර ඉඳලා තියෙනවා මේ කාන් අන්තර්ජාතික සිනමාවලේ ඒ වකට මං හිතන්නේ 74 75 ෆෙස්ටිවල් ඩිරෙක්ටර් ඔහුට මේ රුසියාවේදී මේ සිනමා පටය අහම්බෙන් නරඹන්න වෙලා තියෙනවා. පස්සේ නරඹලා ඔහු තර්කෝස්කි පසුපස හඹා ඇවිල්ලා මේ සිනමා කෘතිය
ඉල්ලලා තියෙනවා කාන් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කරන්න. ඔහු එහිදී ප්‍රකාශ කළා තියෙනවා අනිවාර්යයෙන්ම මේක ඉහළම සම්මානය අපේ සම්මාන උළෙලේදී දිනා ගනිමි කියලා. ඔහුගේ කියන්නේ ඉල්ලීමත් එක්කම යම් ආකාරයකට රුසියාවෙන් එළියට ගිහිල්ලා මේ පණිවිඩය ඔහුගේ මිර කියන සිනමා පටය සම්බන්ධව ටයිම් සංගරාවේ මේක එක්තරා විදිහක පැහැදිලි කිරීමකට අර විචාරකයා අරගෙන ආරම්භපු ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවකදී රුසියානු සමූහාණ්ඩුවට මේක දකින්න ලැබිලා ඔවුන් අර ප්‍රදර්ශනය කරමින් තිබිච්ච සිනමා කෘතිය වහාම අත්හිටවලා ඒ සියලු සිනමා හල් වලින් ගලවලා අයින් කළා තියෙනවා. එතකොට ඇත්තටම ඔහුට ප්‍රංශයේ මේ සිනමා කෘතිය ප්‍රදර්ශනය කරන්නට වන්නේ 1978 වගේ කාලයක. ඊට පස්සේ යුරෝපයේ සහ බටහිර රටවල් වලට ඒක මේ ගමන් කරලා තියෙන්නේ 1980න් පස්සේ. එතකොට දැන් ඔබ අහපු දේ තුළ දැන් ඊටාම වැදගත්ම දේ තමයි කොහොමත් නිච් මාකට් එකකට තමයි තාර්කොස්කි එක දැනගෙනම මේ සිනමා කෘතිය නිර්මාණය කරන්නේ. මොකද ඔහු තමන් තුළ ඉන්නා වූ භාවතිශී පුද්ගලයා මුදාහැරීමේ ප්‍රයත්නයක් හැටියට මේක කරනවා නම් ඒ හැඟීම ග්‍රහණය කරගන්නට හැකි පාර්ශවකරුවෙක් එහා පැත්තේ ඉන්න ඕනේ ඒ කෘතිය බාර ගන්න. ඉතින් දැන් මෙතෙන්දි විශේෂයෙන්ම අපිට සඳහන් කළ යුතුම කාරණයක් තියෙනවා. ඒ තමයි කාලය කියන එක, ටයිම් කියන එක, ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක කොහොමද තාර්කොස්කි විශේෂයෙන්ම ඔහුගේ අනිත් සිනමා කෘතිය කියන්නේ නොස්ටැල්ජියා වගේ සිනමා පටයකට එක තදින්ම ඔහු පාවිච්චි කරලා තිනවා අනිකුත් සෙසු සිනමා පටවල වගේ. එම නමුත් නොස්ටැල්ජියා සහ මිරා කියන සිනමා පටිය ඔහු ඒක බොහොම කියන්නේ නිදහසේ මුදාහරපු මේ ආඛ්‍යානයක් හැටියට හසුරුවලා තියෙනවා. එතෙන්දී දැන් අතරම තාර්කොස්කි කියන්නේ මේ හුඟක් අය ඔහුට කරන චෝදනාවනේ මේව බලන් ඉන්න බෑ, මේක එක දිගට එකම රූපයේ දිගින් දිගට පෙන්නනවා, මේක හරි බෝරින්, හරි වෙහෙසයි, මේක ඇයි එහෙම නිර්මාණය කරන්න එහෙම සිනමා කෘති කියලා ඔහුගේ සිනමාවට අකමැති පිරිස් ඔහුට කරන මේ ප්‍රධානම සහ බරපතලම චෝදනාව. නමුත් තාර්කොස්කි කියන්නේ අපි යම් කිසි රූපයක් ඊට අදාළ නිශ්චිත කාලය, ඒ කියන්නේ අපි කියන්නේ බාහිර ලෝකයේ තියෙන කාලය අපි ඒ ආකාරයෙන් කල්පනාකරණය කරලා ඒක රියල් ටයිම් කියලා අපි කියන්නේ. ඒ තුල අපි ඒ රූපය ගොඩ නැගුවොත් ඒක ඔබ අත්දකිනවා, මේක බලනවා, නරඹනවා. නමුත් ඊට වඩා චුට්ටක් අපි ඒ කාලය අපි දීර්ඝ කරොත් එතකොට ඔබට ඒක කිසියම් ආකාරයකට ටිකක් මේක දිග වැඩි, මේක චුට්ටක් තව කෙටි වුණා නම් හොඳයි කියලා එකෙන් අපි ගිලිහෙනවා. නමුත් ඒ දෙවෙනි අදිරෙන් පස්සේ තුන්වෙනි අදිරට යන්න පුළුවන් නම් ඒ තුල ඔබ යමක් දකින්න උත්සාහ කරනවා. ඒ දකින්න උත්සාහ කරන දේ තුල ඔබට කුතුහලයක් දැනෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි මේ පැසේජ් එකක ළමෙක් ඇවිදගෙන යනවා. මුලින්ම ඇවිදන් යනවා, ඊට පස්සේ ඇවිදන් යනවා, ඊට පස්සේ තව දුරටත් මෙයා ඇවිදන් යනවා. එතකොට අපිට හිතෙන්න ගන්නවා මෙයා යන්නේ කොහෙද මේ? මෙයා මොකටද මේ යන්නේ? මම හිතන්නේ මේ ප්‍රේක්ෂකාගාරේ බලලා තියෙනවා නම් එලිෆන්ට් කියන මේ සිනමා පටය ඒක කාන් උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා සම්මානෙ දිනාගත්ත සිනමා පටය 1980 ගණන් වල මගේ මතකයේ නිවැරදි නම් හරි 90 ගණන් වල මේ එහි තියෙන්නේ එක්තරා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් තමන්ගේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හැමදාම අනිකුත් දවස්වල වගේ තමන්ගේ සගයන් මුණ ගැහිලා කැන්ටිමට ගිහිල්ලා ලයිබ්‍රරි එකට ගිහිල්ලා කතා බහ කරමින් යනවා. නමුත් ගිහිල්ලා අන්තිමේදී සිනමා පටයේ අවසානයේ තමයි ඒකේ කූට ප්‍රාප්තික අවස්ථාවේදී තමන්ගේ බෑක්පැක් එකේ දාගෙන ආපු රයිෆල් එකක් අරගෙන මේ ශිෂ්‍යයා අර සමස්ත විශ්වවිද්‍යාලේ ඉන්න සියලු සිසුන්ට වෙඩි තියාගෙන යන්නේ. එතකොට දැන් ඒ සිනමා පටයේ උනත් අපි බලාගෙන ඉඳද්දි ඔන්න යනවා. දැන් ටික වෙලාවක් යනකොට අපිටම හිතෙනවා මම මේ උදාහරණයක් කියන්නේ ඒකයි මේක පැහැදිලි කරන්න. මොකද්ද මේ වෙන්නේ? කොහෙද මෙයා යන්නේ? ඇයි මේ මුකුත් වෙන්නේ නැත්තේ? කියන එක අපිට දැනෙනවා. ඒ වගේ තාර්කොස්කි කියන්නේ අර තුන්වෙනි අදිරියේදී අපිට ඇති වෙන කුතුහලයක්. ඊට පස්සේ ඔහු කියනවා මේ තුන්වෙනි අදිරත් පහු කරලා අපි හතරවෙනි අදිරට ගියොත්, ඒ කියන්නේ කාලය තවත් දීර්ඝ කරලා අපි ඉදිරිපත් කරොත් එතෙන්දී අපිට අර මැජික් එක හම්බ වෙනවා. අපිට ඒ කාලය තුල අපිට කිමි දෙන්න පුළුවන් වෙනවා. අපි ඒ තුලින්
යම් කිසි සුවිශේෂී දෙයක් අපි උකහා ගන්නවා. මොකද ඒ කාලය තුල ඒ තියෙන ස්පේස් එක තුල අපිට ගිලෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා. දැන් ඇත්තටම මට මතකයි ඕක මේ එක්තරා මේ කියන්නේ ප්‍රකට කවියෙක් වන කලිල් ජිබ්‍රාන් කියලා තිබුණා. මම ඒක අමතක වෙන හින්දා මම නෝට් එකක් ගහන් ආවා. මේ කලිල් ජිබ්‍රාන් කියන ඔහුගේ එක්තරා කවියක කාලය නැමැති නදියෙන් ඔබ එක වතුර දෝතක් අරගෙන බිව්වේ නැත්තම් ඔබට හොඳ ගායනාවක් ඉදිරිපත් කරන්නට බෑ. ඔබ ඒ කාලය නැමැති නදියෙන් කියන්නේ නිශ්ශබ්දතාවය ඉවසා දරාගෙන ඉඳලා යම්කිසි වතුර දෝතක් අරන් ඔබ බිව්වොත් ඔබට පුළුවන් වෙනවා පෙරට වඩා ඉතා හොඳ ශ්‍රුතියකට ඒ ගීය ගායනා කරන්න කියලා. ඉතින් ඒ තුලින් අපිට ඇත්තටම පැහැදිලි වෙන්නෙම අර අපි ඒ නිශ්ශබ්දතාවය එහෙම නැත්නම් කාලයට ඉඩ හැරීම කියන දේ තුලින් අපි තුල ඉන්නා වූ මිනිස්යාගේ භාවයන් අවදි කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ අපි සංසුන් වෙනවා. ඒ සංසුන් වීම තුල තමයි අපි තුල ඉන්නා වූ භාවයන් අපේ ඇතුළාන්තයේ තියෙන ආත්මය අපිට අවදි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ආත්මය විසින් තමයි අර ඉදිරිපත් කරන්නා වූ දේ දර්පණගත කරලා ඒ තුල නැවත පෙරලා අපේ ආත්මයම දකින්නට ඔවුන්ට අවසර ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා අතරම ස්කල්ප්ටිං ඉන් ටයිම් කියන ප්‍රකට කෘතිය ටාර්කොස්කිගේ තුල ඔහු කතා කරන්නේම මේ කාලය හා අවකාශය කියන දේ අතිශයින්ම සිනමා පටයකට අත්‍යවශ්‍ය අංගයක් කියලා ඔන්න ඔය කාරණාව උඩ. මොකද දැන් ඔහු කියනවා අපි මේ කියන්නේ බොහොම සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් හැටියට මේ අපි වැන් ගෝගේ හරි එහෙම නැත්නම් පිකාසෝගේ හරි චිත්‍රයක් නරඹද්දි අපිට විනයක් තියෙනවා ඒ චිත්‍රය ඉවසා වදාරගෙන ඒකේ තියෙන සියුම් තැන් බොහෝම මැදිහත් මනසකින් බලාගෙන ඉඳලා අපිට නොතේරුණත් ඒක දිහා අපි යම් හැඟීමක් ජනිත කරන ආකාරයකට යම් ගනුදෙනුවක් කරන්න. අපි මොසාඩ්ගේ හරි බිතෝවන්ගේ හරි සංගීත සංදවනියක් අහන් ඉඳද්දී අපි ඒ තුල යන නාද රටා එක්ක අපි එක තැනකදී මුහු වෙන්න ගන්නවා. අපි ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි මේක මෙතනින් නතර වෙන්නේ නැත්තේ කියලා. අපි ඒකෙන් ප්‍රශ්න කරන්නේ මේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එක නැතුව ඒ තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් මෙතනට ඇප්ලයි නොකර කියලා. ඉතින් ඒ වගේ තමයි සිනමාවත්. නමුත් සිනමාව අපි ඊට වඩා බාල මෙවලමක් හැටියට හුඟක් වෙලාවට භාවිතාව තුළ පාවිච්චි කරලා ඒ කියන්නේ හුඟක් වෙලාවට අර විනෝදාස්වාදන මාධ්‍යයක් හැටියට මේ සිනමාව පාවිච්චි වෙලා ඒ තුලින් ගත්ත ක්ෂණික රසය හින්දා අපිට අර ඉවසීම නැහැ. ඒ ඉවසීම නැති හින්දා මේ සිනමා කෘතියක තියෙන මහා ගැඹුර අර සාගර පතුලේ මම අර කලින් කිව්වා වගේ තියෙන ඒ අපූර්වත්වය ඒ හැඟීම ඒ ටෙක්ස්චර් එක අපිට විඳ ගන්නට බැරි කමක් තියෙනවා. අපි ජීවිතේ හුඟක් දේවල් අතහැරලා දාපු මිනිස්සු හැටියට අර මතු පිටින් තියෙන දේ එක විතරක් අපි ගනුදෙනු කරන්න පුරුදු වෙලා තියෙනවා කියන. ඉතින් මම හිතන්නේ ටාර්කොස්කිගේ සිනමා කෘතියක් නරඹන ප්‍රේක්ෂකයාට තියෙන්නේ එන්නේ ඒ ඉවසීම ඒ සංසුන් බව වගේම මේ තුල තමන්ව ගිල්වලා ඒ තුලින් තමන්ව හොයාගෙන යන චාරිකාවක් බවට මේක පත් කරගන්න පුළුවන් නම් ඒක කරගන්න අවශ්‍ය නැහැ. අතර මේක ඉබේ වෙනවා එක්තරා දැනකට. ඒක හරියට භාවනාවක් වගේ. අපි භාවනාවක නිමග්න වෙනවා නම් ඒ භාවනාවේ ගැඹුරුම තැනට ගියාම අපි සිත සංසුන් කරගන්න කියන්න ඕනේ. අපේ සිත ඉබේම සංසුන් වෙනවා. අන්න ඒ හැඟීම තමයි ටාර්කොස්කිගේ සිනමා කෘතීන් තුළ අපිට ලබා දෙන්නේ. ඔව් මම කාලාර්ථයේ වාස්තුකරණය ස්ලැප්ටිං ඉන් ටයිම් මේ ටාර්කොස් ගොඩක් මේ කාලය සහ කාලය හරහා අපි මේක ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන වෙහසු සිනමා කරුවෙක් ඔහුගේ සිනමා කෘතිවල අපිට ඒක පේනවා. සහ මේ ඔහු අර දෙයක් රුචිව ප්‍රකාශ කරනවට වඩා මම හිතනවා ඔහු ප්‍රේක්ෂකයා තුල යමක් ගොඩනගින්න ඉඩ අරිනවා ඒ තුලම. ඒ කියන්නේ ඔහු නිර්මාණ තුලින් අපි කතාව ගොඩක් දුරට ගිය හින්දා අපි දැන් ෆිල්ම් එකට යොමු වෙන්න කලින් පොඩි නෝට් එකක් තියලා මේකේ ප්‍රධාන චරිතය ඇලෙක්සි ගැන ඉනෝකගේ මොකද්ද ඔයාගේ තියෙන ඔයාට ඇලෙක්සි කවුද
අපි ඒක කියලා අපි ෆිල්ම් එක බලමු. ඇලික්ස් කියන්නේ ඇත්තටම බිඳුණු මිනිසෙක්. හැබැයි ඔහු තමන්ගේ බිඳුණු ආත්මයේ ඒ ෆ්‍රැග්මන්ට්ස් ඔහු එකතු කරන්න ලොකු මහන්සියක් ගන්නවා. ඒ එකතු කරගත්ත ෆ්‍රැග්මන්ට්ස් ටික තමයි ඔහු නැවත පෙළගැස්මක් විදිහට මිර තුලින් අපිට ඉදිරිපත් කරන්නේ. ඔව් අපි ඒ නෝට් එකත් එක්ක අපි ෆිල්ම් එක බලමු. ඊට පස්සේ ෆිල්ම් බලලා ඉවරලා අපි බලපු දේ එක්ක තර්කෝස්තර කරන්න එපා කියපු දේ අපි කරමු.